සනත් ජයසූරිය දෙවියන්ගෙන් කන්නලව් කර ඉල්ලුවේ මොනවාද? අපි හොඳටම කරා ඒත් පැරදුනා දසුන් කියයි. ලෝක කුසලානය නම් ගේනවාමයි කණ්ඩායමේම අරමුණ එයයි. එෂාන් මාලිංගට ලෝක කුසලානය අහිමි වෙයි. පවන් කවදා හෝ ලෝකය හොල්ලනවා විචාරකයිනුත් කියයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලියේ දෙවන තරඟය ඊයේ පැවැත්වුවා. කාසියේ වාසිය දිනාගත් එංගලන්තයේ නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පැතුම් සහ කමිල් එංගලන්තයට දුවන්න ගැහුවා. ඒ අනුව පැතුම් නිශ්ශංක පන්දු 22කදී ලකුණු 34ක්ද කමිල් මිෂාර පන්දු 30කදී ලකුණු 36ක්ද රැස් කළා. කුසල් මෙන්ඩිස්ද පන්දු 17කදී වේගවත් ලකුණු 32ක් රැස් කරනු ලැබුවා. නවක ක්‍රීඩකයෙකු පවන් රත්නායකද හොඳ ඉනමක් ක්‍රීඩා කෙරුව අතර පන්දු 22කදී ලකුණු 40ක් රැස් කිරීමට ඔහු සමත් වුණා. බොහෝ විචාරකින් පවන් ගැන පවසන්නේ පවන් කවදා හෝ ලෝම හොල්ලන ක්‍රීඩකයෙක් වන බවයි. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 5ක් දෙවී ලකුණු 189ක් රැස් කළා. වර්ෂාවෙන් තරගයට බාධා වීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සඳහා පන්දුවාර 17කදී ලකුණු 168ක ඉලක්කයක් හිමි වූවා. පන්දු යැවීමේදී එෂාන් මාලිංග ආබාධයකට ලක් වූ අතර එම හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසාන ඕවරේ යැමීමට පවා හොඳ පන්දු යවන්නෙක් නැති වූවා. ඒ අනුව එෂාන් මාලිංග හට ඇති වූ ආබාධය හේතුවෙන් ලෝක කුසලානයද අහිමිවීමට ඉඩ පවතින බවයි වාර්තා වන්නේ. ඉතින් පන්දු යවන්නන් පන්දු යවන මොහොතේදී සනත් ජයසූරිය මහතා අහසදල බලමින් කන්නලව් කරමින් යමක් ඉල්ලනවා මෙන් දක්නට ලැබුණා. ඉතින් ඇත්තටම එම මොහොතේදී සනත් ජයසූරිය මහතා වෙහෙකලු පැවතීම නිසා අහස දෙස බලා සිටි බවත් එහිදී ඔහු කිසිවක් දෙවියන්ගෙන් ඉල්ලීමක් නොකිරූ බවත් සමාජ මාධ්‍යයේ වාර්තා වූවා. ඉතින් පිළිතුරින්ම ක්‍රීඩා කෙරු එංගලන්තයේ පන්දුවාර 16යි පන්දු 4කදී කඩලු 4ක් දෙවි ලකුණු 173ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කරනු ලැබුවා. තරගයෙන් පසු නායක දසුන් ශානක පවසා සිටියේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කෙරූ බවත් ලෝක කුසලානය කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවත්ය. ඉතින් අපේ කොල්ලෝ ලෝක කුසලානය දිනයිද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.